හායි කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. එන්න අද අපි යමු පොරවගල view point එක බලන්න. මේක තියෙන්නේ බණ්ඩාරවැල ඉඳලා කිලෝමීටර් 3ක් වගේ පොඩි දුරකින්. බණ්ඩාරවැල ඉඳලා බස් එකේ යනවා නම් මකුල්ලැල්ල බස් එකේ ගිහිල්ලා මදුවැල්පතන පන්සල ගාවින් බැහැලා තමයි යන්න තියෙන්නේ. මෙන්න මෙතන තමයි මදුවැල්පතන පන්සල තියෙන්නේ. මේ පන්සල ගාවින් ඉඳලා අර පේන පොඩි කොන්ක්‍රීට් පාර දිගේ මීටර් 500ක් දුර ඉස්සරහට යන්න ඕනේ. මකුල්ලැල්ල බස් එක නැත්නම් කිනිගම බස් එකක ඇවිල්ලා බණ්ඩාරවැල මහාවිද්‍යාලය ගාව බැහැලා එතන ඉඳලා ත්‍රිවිල් එක එන්නත් පුළුවන්. ඔයාලගේම වාහනයක එනවා නම් පොරවගල view point එක ගාවටම ඔයාලට යන්න පුළුවන්. අපි නම් මේ කොන්ක්‍රීට් පාර දිගේ පයින් තමයි උඩට ගියේ. චූටි දොරයිනේ තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු. ඔන්න දැන් අපි පොරවගල කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. ඔන්න අපි දැන් පොරවගලට ආවා. මෙතනින් ටිකට් එකකුත් අරගෙන අපි යමු ඇතුළට. මෙන්න මෙතන බෝඩ් එකේ යාලා ටිකට් වල ප්‍රයිස් දාලා තියෙනවා. අපිට නම් ටිකට් එක උනේ රුපියල් 100යි. මෙතන බර්ත්ඩේ ෂූට්ස්, වෙඩින් ෂූට්ස් කරන්න පුළුවන් කියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ පිහිටා ඇති මේ පොරවගල මුහුදු මට්ටමේ සිට මීටර් 1330ක් පමණ උසයි කියලා තමයි කියන්නේ. ෆොටෝස් ගන්න නම් හරිම ලස්සන තැනක් මේක. මෙහෙට එනවා නම් එන්න ඕනි හොඳම වෙලාව තමයි උදේ 6ට කලින් හරි හවස 4න් පස්සේ හරි ආවනම් මීදුම තියනවා හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉරසේවය බලා ගන්නත් පුළුවන්. අපි නම් ගියේ දවල් වරුවක. ඔයාලා එනවා නම් මේ වෙලාවට එන්න උදේම හරි නැත්නම් හවස හරි. අපි දෙන්නත් ඉතින් චුට්ටක් ඇවිදලා බැලුවා මෙහෙ ලස්සන.
මෙන්න මෙතෙන්ට ගියාම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ගියාම අපිට පේනවා බණ්ඩාරවැල ටවුන් එක. කිනිගම පේනවා. ආයේ පේනවා දියතලාව. ආයේ පේනවා කුඹල්වැල මහමෙවුනාව අසපුව. ඒ වගේම දුම්රිය උමං මාර්ගය සහ දුම්රිය ගමන් ගන්න ආකාරයත් ලස්සනට බලා ගන්න පුළුවන්. මේ ලස්සන කඳු පන්ති ටිකක් බලා ගන්න පුළුවන්. කෝච්චියක් යනවත් බලා ගන්න පුළුවන් වුණා. මගේ වීඩියෝස් බලපු සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.